ඔප්පලා අර නෙළුම් මලේ පෙති මෙහෙම මේව කරනවා වගේ මෙහෙම අරන් එතකොට ඒ තොල් ඇත්තටම සාමාන්‍ය පිට තියෙන තොල්ද නොපිට පෙරළූ තොල්ද? නොපිට පෙරළපු එක මානව ලක්ෂණයක්. ඕක හොඳටම නොපිට පෙරලෙනවා සෙල්ෆි එහෙම ගද්දී සමහර අයගේ. ඔයාලා වස්තු විකිරණය කියලා අහන්නේ නැද්ද? අහලා තියෙනවා. කෘෂ්ණ වස්තු අපරිසම් කරගන්න. මන් දිහා බලන්න එපා නිකන් නෑ. මගේ නම් මගේ සුදු වෙන්නේ වගේ. හරිද? මොනවාරි වෙලා ඇති. වේදි දැන් මම ඇහැ ඔය හිතන රෙදි වලින් පිහින්න බෑනේ. චූටි කෙන්දක් ගියත් පොල් පරාලයක් ගියා වගේ. බලන්න කන පරිසම් කරන්න ඕනනේ. නමුත් අපි ඔය බජාජ් යතුරු අනමන දාන බව ඇත්ත. හරි? අපි ඒක කරන බව ඇත්ත. නමුත් පරිසම් කරන්න ඕන එකක් ඒක. චූටි සතෙක් ගියාම නේද? අලියෙක් රින්ගුවා වගේ. ඒ වගේ වෙනවා. ඒ වගේ තමයි ඕක. පොඩි පහරයි වදින්න ඕන. හෙනයක් ගැහුවා වගේ තමයි දැනෙන්නේ. නේද? ඔය පව්කාරේ යාළුවෝ ඉන්නවනේ. යනක මම ගහගෙන යන්නේ. යාළුවෝ එන්න ඕනේ කොන්දොස්තර යන කොටත් වදිනවනේ සමහර වෙලාවට. අර ඇලුමිනියම් එක හයි කරපු අර පොත. ඇලුමිනියම් ෆ්‍රේම් එක පොතක් තියාගෙන කොන්දොස්තරලට යන්න එපා කියන්නේ. ඔක වදිනකොට ටිකට් ගන්න හිතෙන්නේ නැහැ. ඊළඟට අර බයිසිකල් වල යනකොට චේන් පැන්නාම. ආල කොහොමද සැප නේද? ඈ? ඔතට පර දාලා පාගනකොට චේන් එක පැන්නා කියන්නේ අවලම්බනේ වෙන්නේ නැහැ පොඩි වෙලාවකට. පොඩි වෙලාවකට එළියට යනවා. දෙන්න ගෙවල් දෙකක. ඒක නිකන් තේරෙම ගෑනු ළමයා එක ගෙදරක පිරිමි ළමයා තව ගෙදරක වගේ. ගෙවල් දෙකක නිසා ද්විගෘහී කොබන් හයියෙන් කියන්නේ ද්විගෘහී. එතන එක ගෙදරක අපි බලනවා දුරේක්ෂකින් එක ගෙදරක. බලනවා දුරේක්ෂකින් ඒ ගෙදර දිහා. ඒ ගෙදර ලිංග දෙකක් පේනවද එකයිද පේන්නේ? අපි හිතමු අපිට අමුතු ටෙලස්කෝප් එකක් හම්බ වෙනවා. අමුතු දුරේක්ෂයක් හම්බ වෙනවා බලන තැන තියෙන ලිංගය විතරක් පේන. දැන් අර තනි ගෙදරට අපි මේ දුරේක්ෂය යොමු කරද්දී අපිට ඒ ගෙදර එහා මෙහා යනවා පේන්නේ. අන්වීක්ෂයක් හදපු විද්‍යාඥයෙක් හිටියා. ඔව්. අනේ මන්ද ඒගොල්ලොත් ඉතින්. ඇන්ටන් when Liven well Anton Van Liven so nice Anton Van Liven දැන් මේවා මේ නම දාන වෙලාවෙම හිතිච්ච ඒවා ඉවරයක් නැහෙනේ ඇන්ටන් කියලා දානවා වෙන් කියලා දානවා ලිවෙන් කියලා දානවා තාත්තට තරහ ගියා තද වුණා රෙජිස්ටර් හිතුවා ඒකත් නමටම දානවා ඒක කියලා දැන් නමේම කොටසක් කියලා හිතන්නේ නැති මෙයා තමයි ලෝකේ මුල්ම අන්වීක්ෂය හැදුවේ. පස්සේ මෙයාගේ යාළුවෙක් හිටියා. මුළු ගමම අනේ මන්දා. ඔය අනේ මන්දා. ඒක නම් නිකන් ඒ තාත්තට හොඳම තරහ ගැන කෙනෙක්ද කොහෙද? හරි. පළවෙනි නමෙන්ම ගිහිල්ලා තියෙනවා වැඩේ. මං හිතන්නේ මේ ගමේ තව මේ වගේ කොල්ලෝ 10 15 දෙනෙක් හිටියනම් එහෙම ඒ කාලේ ඔය ක්‍රිකට් ගහනකොට නියමෙට තියෙන්නේ නැති නිකන් සෙල්ලම් එහෙම කරනකොට බෝලේ දාපන් මොනවා කරනවද නියමෙට තියෙන්නේ නැති ඒක ඔන්න රොබර්ට් ටොක් කියන කෙනා තමයි මුල් අන්වීක්ෂණ ඉපදුවේ මේ ගෞරව හිමන්නේ කාටද? ඔව් මේ එයා නෙමෙයි මේ අපේ චානක මේ අපේ චානක
ඔයාලට මේ අර ඒ දෙන්න හැම නෙමෙයි ඈ මේ අපේ අහිංසක කොල්ල දෙන්නේ. හරි. හරි වැඩි වේ. අනිවාර්යෙන් වෙනවා. හරිද? දැන් රැට හෙන්න බයෙන්, පට්ට බයෙන් චූ කර ඉන්නකොට ඉත්තෑවෙක් යනවා එතනින්. අම්මෝ. හරි? රයිට්. මං මොක දවසක් ඇහුවා ඒකෙන්. ඇහුවා දැන් උඹලා චූ කරන්න කොල්ලෙක්. මං ඇහුවද මට මතක නැහැ කොහමද මගේ ඔළුවේ තියෙනවා මේක. උඹ රැට චූ කරන්න යනවා. එළියට යන්නේ. උඹ රැට චූ කරන්න ගිහලා පම්ප් එක දාන්න පටන් ගන්නකොටම නායක කියනවා. මොකද වෙන්නේ? නායා බය වෙනවා කිව්වෝ. හරි. ඊට පස්සේ ලිංගික එක්වීම කරගෙන ඉන්නවා දැන් ඔන්න වැඩේ යන ගමන්. හරි? ඒ ක්‍රියාවලිය යන ටික වෙලාවකදී ශුක්‍රාණු පිටවීම ආසන්න මොහොතේ එනවා. ඒ වෙලාවේදී පිරිමි කෙනාගේ සක්‍රිය බව උපරිමයි. ආංගිනා යනවා එකෙක්ට අර අන්න මම මේ අල්ල ගන්නවා හිටියේ. අල්ල ගන්නවා මං හිටියේ. හරි? එතකොට උට ඉවසගෙන ඉන්න බැරිනවා.